අද මං හොයාගෙන ආවේ 13 වන සීවසේ කරපු මේනුත් කාසල් එක. හෙලෝ ඉතින් කොහොමද කට්ටියටම මම අද ආවේ මේනුත් කාසල් එක බලන්න. ඉතින් ආතලෙඩේ කියන්නේ ඒකේ අදම ඇතුළට යන්න විදියක් නැද්ද කොහෙද? ඉතින් බලන්න දියකුත් නැහැ කොහොමත්. මේ ඔක්කොම නටබුන් වෙලා ඉවරයි. අපේ ගෙවල් ළඟ ඉඳන් මේනුත් වලට එන්න පැයක් විතර ගියා. ඒතර මේනුත් කියන්නේ කවුන්ටි කිල්ඩයා වල තියෙන විශ්වවිද්‍යාල නගරයක්. ඉතින් මේ බලකොට මුල්ම වලට ඉදි කරන්නේ මොරිස් ෆිට්ජරල්ගේ දෙවෙනි වැඩිමල් පුත්තන ලන් ස්ටෙෆන් සාමිවරය. එහෙම නැත්නම් කවුන්ටි ඔෆ් වලි වල පළවෙනි සාමිවරය විසින් තමයි. 13 වන සියවස මුල් භාගයේදී කරන ලද මෙය කිල්ඩේ ෆිට්මෝරිස් සහ ෆිට්ජරල් පවුලේ පළමු නිවහන වෙලා තියෙනවා. 1200 ක විතර තමයි මේකේ මුල්ම බලකොටු ඉදි කරන්නේ. එතකොට අයර්ලන්තේ ඒ කාලෙදී තිබුණ විශාලතම බලකොටු වලින් එකක් තමයි මෙන්න මේ මේනුත් කාසල් කියන්නේ. එතකොට මේ මාලිගාව දේශපාලන බලයේ සහ සංස්කෘතියේ ස්නායු මධ්‍යස්ථානයක් ලෙසත් කටයුතු කරලා තියෙනවා. මේ මාලිගාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි විශාලතම හා ධනවත්ම ජෙරල්ඩින් වාසස්ථාන වලින් එකක්. ඉතින් වසර 11ක පැවති යුද්ධය නිසා මේ මාලිගාව කොටින්ම විනාශ වෙනවා. ඉතින් අද වෙනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ මාලිගාවේ තියෙන ඉතුරු කොටස් ටික. එතකොට මේ ෆිට්ජරස්ලා කියන්නේ ඇන්ග්ලෝ නෝමන් පවුල් වලින් එකක්. ඉතින් අපි ඊළඟට යන්නේ අයර්ලන්තේ ප්‍රසිද්ධ වගේම ලස්සන විශ්වවිද්‍යාලයක් බලන්න. ශාන්ත පැට්‍රික් විද්‍යාලය 1795 දී තමයි පූජකවරුන්ගේ අධ්‍යාපනය සඳහා සෙමිනරියක් ලෙස ආරම්භ වෙන්නේ. ඉතින් 1850 වන විට ලොව විශාලතම සෙමිනරිය බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ ශාන්ත පැට්‍රික් විශ්වවිද්‍යාලයම තමයි මේනුත් කොලෙජ් කියලාත් හඳුන්වන්නේ. ස්ප්‍රින්ග් එකත් එක්ක තවත් ලස්සනක් ගේනවා ඉතින් මේ කොලෙජ් එකට. මේ තියෙන්නේ මේ කොලෙජ් එක ළඟ තිබුණ ටියුලිප් මල් වගේක්. ඉතින් අපි යමු මේ මේනුත් නගරයේ පොඩි වටයක් දාන්න. ඉතින් මේ තියෙන්නේ සේන්ට් මෑරිස් කැතලික් චර්ච් එක. ඉතින් මම ඊට පස්සේ ආව අපේ ඩබ්ලින් සිටි එකට. ඉතින් අපි ආයෙත් හමු වෙන්නේ එහෙනම් අයර්ලන්තේ ලස්සන ක්ලිෆ් වෝක් එකකින්. එහෙනම් සුබ දවසක්.